හායි කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම සතුටින් පරිස්සමට ඉන්න ඇති කියලා හිතනවා. අපේ ෂෙව් බබාට දැන් මාස 4කුත් වුණානේ. අන්න ඒ නිසා එයාට මාස 4න් දෙන්න තියෙන බෙහෙත් එක විදින්න තමයි දැන් අපි ගිහිල්ලා ඉන්නේ. බබෙක් ඉපදුනහම එයා ඉපදිලා හොස්පිටල් එකකින් එන්න කලිනුත් එයාට බෙහෙත් එකක් විදිනවා. ඊට පස්සේ එයාට මාස 2ක් වුණාම, මාස 4ක් වුණාම, 6ක් වුණාම, අවුරුද්දෙන් ඒ විදිහට බෙහෙත් ගොඩක් එයාට විදින්න තියෙනවා. ඉතින් ඒ හැම වෙලාවකම චූටි බබාලට ටිකක් අමාරු වෙනවා. අමාරු වෙනවා කියන්නේ එයාලට උණ ගන්න පුළුවන්. එයාලා අඬනවා. ඉතින් මේ පාර එයාගේ වම් අතටයි වම් කකුලටයි තමයි බෙහෙත් එක විද්දේ. ඉතින් ඒ විදපු වෙලාවේ නම් එයා චුට්ටක් ඇඬුවා. ඊට පස්සේ පැය 2-3ක් යනකම් එයා හොඳට හිටියා. එතනිනුත් අපිට විනාඩි 20ක් විතර යනකම් එන්න දෙන්නේ නැහැ. මොකද එයාලට ඇලර්ජික් මුකුත් තියෙනවද කියලා බලන්න ඕන නිසා විනාඩි 20ක් එතන ඉන්න කියනවා. ඒ වගේම ඒ අතරතුර කිරි දෙන්නත් එපා කියලා කියනවා. ඉතින් මේ ඉන්නේ අපි ගෙදර ඇවිල්ලා මේ වෙලාවේ නම් එයා චුට්ටක් ඇඬුවා. එයාගේ අතයි කකුලයි රිදිලා එයා ටිකක් ඇඬුවා. හැබැයි එයාට උණ අරගෙන තිබුණේ නැහැ. අපි කලින් පෙනඩෝල් සිරප් දීලා එයාට ගෙදරින් එකගෙන ගියෙත් නැහැ. මොකද එහෙම කරන්න එපා කියනවානේ. ඉතින් එයාට උණ ගත්තොත් විතරක් අපි පෙනඩෝල් සිරප් දෙන්න. දැන් අපේ ෂෙව් බබාට කෑම කවන්න පටන් ගන්නත් ළඟයි. අන්න ඒ නිසා මේ පාර ක්ලිනික් එකෙන් අපිට මෙන්න මේ පොත දුන්නා. ඉතින් හැම කෙනෙක්ටම මෙන්න මේ පොත දෙනවා. ඒකේ කෑම කවන්න ඕනේ කොහොමද? ඒ හැම විස්තරයක්ම තියෙනවා. ෂෙව් බබාට පැය 3-4ක් යනකම්ම උණ ගතියක් තිබුණේ නැහැ. හැබැයි එයාගේ අත් කකුල් රිදෙන නිසා මං එයාව අර කොට් ෂීට් එකේ තියාගෙන වඩාගෙන තමයි හිටියේ. මොකද එයා ඇඳින් තිබ්බොත් අඬන නිසා. මේ වෙලාවේ නම් එයාගේ ඇඟ චුට්ටක් රත් වෙලා තිබුණේ. ඒ නිසා අපි එයාට පෙනඩෝල් සිරප් දුන්නා. බෙහෙත් දීලා ටික වෙලාවකින් ඇඟේ රස්න ගතිය ගියත් අර පැය 6 ගියාට පස්සේ ආයෙමත් එයාගේ ඇඟ රත් වුණා. ඒ විදිහට පහුවදා උදේ වෙනකම්ම හිටියත් ඊට පස්සේ නම් එයාට එහෙම මුකුත් ප්‍රශ්නයක් තිබුණේ නැහැ.